Women Legend Awards 2025ත් එක්ක දැන් අද දවසේ සම්මානයට පාත්‍ර වෙන තවත් කෙනෙක් මගෙත් එක්ක ඉන්නවා. ගෙදර අරන් යන්න ඕනේ එයාව කියලා මං හිතුවා. මොකද කාන්තාව කොච්චර හයියයි කියලා කිව්වත් නේ අපි හරිම ඉමෝෂනල් නේ ගොඩක් තැන්වල. ඒකට අපි too much of thinking මං හිතනවා එහෙම කියලා. ඒක මොන විදියට වේද? තරහෙන් හිතනවා වෙනත් පුළුවන්, දුකෙන් හිතනවා වෙනත් පුළුවන්. කොහොමුණත් අපි හැමතිස්සෙම හිතනවා. ඕවර් තින්කින් කියලා මං හිතනවා. මේකට හොඳ විසඳුමක් තමයි ඇය. මනෝ වෛද්‍යවරයෙක් නේද? ඉතින් ඉස්සෙල්ලාම අපි සම්මානය ගැන කතා කරමු. දැන් ඔබ දන්නවා ඩොක්ටර්ස් කියන කැටගරි එක ගත්තාම අවෝඩ් සෙරමනීස් වගේ දේවල් නෑ. නිරන්තරයෙන් ලෙඩ්ඩු මුණ ගැහෙන නැත්නම් এডুকেෂන් එකත් එක්ක ටයිට් ෂෙඩියුල් එකක ඉන්නේ. ඒ අතරේ ඩොක්ටර්ස්ලා අතරිනුත් අර රෙකග්නයිස් කරපු විශේෂ ඩොක්ටර් කෙනෙක් කියලා එන්න කියලා අවෝඩ් එකක් දුන්නාම මම හිතන්නේ මාර සතුටක් දැනෙනවා වෙන්න ඕනේ. ඒ සතුට මම දෙන්න ඕනේ කතා කරන්න. අනිවාර්යයෙන්ම මේක මගේ ලබා ගන්න පළවෙනි අවෝඩ් එක නෙමෙයි. මම මේකෙන් අවුරුදු දෙක තුනක් හම්බුලා තියෙනවා. ඒක මම මේ ශාස්ත්‍රයට කරපු මගේ සේවාව සඳහා මට ලැබිච්ච රෙකග්නිෂන් එක. ඒ ගැන මම ගොඩක් මගේ කරන හේතුව ඇත්තටම කිව්වොත් ඩොක්ටර්ස්ලා අපිට රෙකග්නිෂන් හම්බ වෙනවා. නැතුව නෙමෙයි. බට් ඒක ගොඩක් ඇකඩමික් සයිඩ් එකට තමයි යන්නේ. සහ අපේ සර්විසස් සම්බන්ධයෙන්. බට් මේ වගේ ඉන්ටර්නැෂනල් රෙකග්නිෂන් එකක් හම්බ වෙන්නේ නැත්නම් අපි ඉන්ටර්නැෂනල් කොන්ෆරන්ස් එකක වගේ දෙයක් තමයි වෙන්නේ. So මේ වගේ දෙයක් අපි ලේඩි කෙනෙක් හැටියට හම්බ වෙන එක ගැන මම ගොඩක්ම නිහතමානීව අඩුම්බර වෙනවා. දැන් සාමාන්‍යයෙන් ඔබතුමිය හම්බ වෙන්න අපි චුට්ටක් මේ පැත්තට හැරෙමු. හම්බ වෙන්න එන වැඩි පිරිසක් අපේ අපි ජෙන්ඩර් එක ගත්තොත් කොහොමද? කාන්තාවද ලේඩිස්? ලේඩිස් තමයි වැඩිපුර ඉන්නේ. ඉතින් කොමන් ඉෂුස් තියෙනවද ලව්ද? ලව් හේට් දෙකම. ඕකේ. හරි දැන් කාන්තාව ගැන කිව්වනේ දැන් ඩොක්ටර් කෙනෙක් වෙනවා වගේම ඒකත් එක්තරා මහන්සියක්. ඊට පස්සේ කාන්තාවකට දැන් බෙහෙත් දීලා යන්නත් බෑ. දැන් ජෙන් කෙනෙක් නම් බෙහෙත් දීලා ගෙදර ගියා. ඒගලන්ට ඒ ලයිෆ් එක තියෙනවා. හැබැයි ඔබට කාන්තාවක් විදිහට වෙන දේවල් ගොඩකුත් තියෙනවා. ඒ ඔක්කොමත් එක්ක ලංකාවේ කාන්තාවෝ දැන් මේ පොඩක් ඒගලන් අප් වෙනවා. ගොඩක් දේවල් දරාගෙන ඉන්නවා. ඒගලන්ට මොනවද දෙන්න තියෙන පණිවිඩේ? මෙහෙමයි මම යම්කිසි විශ්වාස කරන දෙයක් තමයි ලේඩි කෙනෙක් වුණාම අනිවාර්යෙන් ෆයිනෑන්ෂල් ඉන්ඩිපෙන්ඩන්ස් කියන දේ තියෙන්න ඕනේ. එහෙනම් මම හැම ලේඩි කෙනෙක්ම තමන් මැරීද්ද අන්මැරීද්ද මොන සිටුේෂන් එකේ හිටියත් මම හැමතිස්සෙම බලාපොරොත්තු වෙනවා මම ඒගොල්ලන්ට එන්කරේජ් කරනවා තමන්ගේ ආර්ථික ස්ථාවරතාවය හදාගන්න. මම හිතනවා අපි මැරි කරලා හිටියත් හස්බන්ඩ්ගෙන් ඩිපෙන්ඩ් වෙන්නේ නැතුව පුළුවන් නම් අපිට අපේ රුපියල් 1000ක් හරි 10000ක් හරි හම්බ කරගන්න මම හිතනවා ඒක ගොඩක්ම වටිනවා. ඒතකොට ලේඩි කෙනෙක්ට ඒක සෑහෙන ධෛර්යයක්. ඉතින් ඒක ගොඩක්ම ඉම්පෝටන්ට්. ඒතකොට ලේඩි කෙනෙක් ගොඩක් දුරට ෆැමිලි එකක් රන් කරන්න ඕනේ, කරියර් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒතකොට ගෙදර ගොඩක් ස්ට්‍රෙසස් වැඩි. ඒතකොට ඒගොල්ලන්ට අර වගේ සිටුේෂන් එකක් තිබ්බොත් ඒගොල්ලන්ට ෆයිනෑන්ෂල් ඉන්ඩිපෙන්ඩන්ස් එකකින් තිබ්බොත් ඒක ගොඩක් ස්ට්‍රෙන්ත් එකක් එයාලට. හරි ඉතින් ඒ ස්ට්‍රෙන්ත් එකත් එක්ක ඉදිරියට යන ගමනට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් දැන් මේ වගේ අවෝඩ් සෙරමනි එකක් ඕගනයිස් වෙන හින්දා තමයි මේ වැඩේ මේ විදිහට කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ ගැනත් ඔබතුමීට යම් කිසි ආකාරයක ඇප්‍රීසියේෂන් එකක් ඇති කියලා මම හිතනවා. ඒ ගැන කියන්න. අනිවාර්යෙන් හේතුව මේ වගේ දෙයක් ඕගනයිස් කරන එකෙන් හැම ලේඩි කෙනෙක්ම මේක ශේෂ්ත්‍ර ගොඩක් කට්ටියක් ඉන්නවා. එතකොට හැම කෙනෙක්ටම යම් කිසි ටැලන්ට් එකක් තියෙනවා. ඉතින් මේ වගේ දෙයක සහභාගී වෙලා ඒගොල්ලන්ගේ ටැලන්ට් එක ඉස්සරහට දෙන ඒක අගය කිරීමක් කරන ගොඩක් ලොකු දෙයක්. ඒක එයාට ධෛර්යයක් වෙනවා, ශක්තියක් වෙනවා සහ එයාට ඉස්සරහට යන්න දැක්මක් හම්බ වෙනවා. ඉතින් මම හිතනවා මේ ගොඩක් අගය කුලිත දෙයක් කියලා. අපි සුබ පතනවා ඉදිරියටත් මේ වගේ කටයුතු කරගෙන යන්න ශක්තිය ලැබේවා. ඔබතුමියව සම්බන්ධ කරගන්න කෙනෙක්ට ඕන නම් අර කාටවත් කියන්න බෑ ප්‍රයිවසි ඒ වගේ ප්‍රශ්නක් තියෙනවානේ. එහෙම අයට මොකද්ද දෙන්න තියෙන්නේ? කොහොමද සම්බන්ධ කරගන්නේ? ඕකේ සෝ මම රාජාන්තයෙන් ඉන්නවා. ඒ වගේම මම පෞද්ගලික හොස්පිටල්ස් වල රෝහල් වල ඉන්නවා. ඒ වගේම මගේම සෙන්ටර් එකක් තියෙනවා හෝප් වෙල්නස් සෙන්ටර් for psychological and physiological well being කියලා. ඒතකොට ඒ හරහාම ඒක තියෙන වත්තල. එතකොට කොළඹ කොහොමද ඉන්න හොස්පිටල්ස්? ආසිරි හොස්පිටල්, හේමස් තලවතුගොඩ and බ්‍රවුන්ස් හොස්පිටල් රාගම. ඒ තුනේම ඉන්නවා. එතකොට කැමති කෙනෙක්ට මගේ contact number එක දෙන්න මාව Facebook එකෙන් හොයාගන්නත් පුළුවන්. මාව Instagram එකේ හොයාගන්නත් පුළුවන්. ඩොක්ටර් ඉල්මසඩ. එතකොට Google එකේ ගැහුවොත් මගේ contact number තියෙනවා and hope wellness center එක ගැන විස්තර තියෙනවා. හරි අපි සුබ පතනවා. බොහොම ස්තුතියි. Thank you very much.